Hi, welcome to my farewell vlog. අද අපි කට්ටිය සෙට් උනේ The Stations Restaurant දෙහිවලේදී. කට්ටිය සෙට් උනාම සෙල්ෆිස් ටිකක් අරගෙන ඇතුළට ගිහලා වාඩි වුණා. ඉන්න කට්ටියව ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා නම් ශෂිමාල් අයියා, මනුල, උදාර, කන්න ඉන්නවා, රවීන් ඉන්නවා, මෙත්මින, භවන්ත, කසුනි, Sachini and Mithuni. Finally, it's me, Dilo. කියන්නේ පාත් එක මුලින් කනෙක්ට් උනේම නැහැ නේ. මට මතකම නැහැ ඩිලෝ සෙට් උන වෙලාව. කියන්නේ කොහොමද සෙට් උනේ කියලා ඔබට මතකත් නැහැ මට මතකත් නැහැ. මේ 2019 අපි ඇත්තට මායි චරිය එතකොට චරිය කවර් කිව්වා ඩිලෝ එක්සිකියුටිව් ඩිලෝ ආවේ එක්සිකියුටිව් මේ අපි හිතුවේ ඔබ කොහෙන වයසක කියලා. ඔව් නෑ ඔව් ඒ කියන්නේ අපි යුනි එක්සිකියුටිව් මේ ඩිලෝ අපිට අයියා කෙනෙක් අර එහෙම සීන් එක ගියා. ඔව් දැක්කාම එහෙම හිතුනේ. ඒ කියන්නේ දැක්කාම අයියා කියලා හිතුනේ. ඊට පස්සේ කොහොම හරි කරලා එහෙම මගේ එක මුලින් සෙට් උනේ බැනුවක් කාලා. මගේ මුලින් බැනුවක් කැවුවා ඩිලෝ උදේ පාන්දරම බැනුවක් කාලා තමයි සෙට් උනේ. මට ඒක තමයි මතකෙට තියෙන්නේ මුලින් ඩිලෝගේ වැඩ ගැන කිව්වොත් ඉතින් වැඩ දරෝ කියන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මට සෑහෙන ලොකු සපෝට් එකක් කියන්නේ. මට වැඩකට බහින්න පුළුවන් හොඳ කන්ෆිඩන්ස් පිට ඩිලෝ ඉන්න නිසා. කියන්නේ මොකද මට අලුත් වැඩකට අත ගන්න පුළුවන් මට රක්කල් මුට වැඩේ කිව්වම ආයි බලන්න දෙයක් ඇත්තෙම නැහැ. ඒක කියන්න බෑ. බලන්න දෙයක් ඇත්තෙම නැහැ. නෑ වැඩේ ආයි එලගිරි වගේ කරනවා. මතක් කරන්න දෙයක් නැහැ. මම සාමාන්‍ය මතක අමතක වෙනේවත් ඩිලෝට තමයි කියන්නේ. මට සාමාන්‍යයෙන් මම කියපු හැමදේම වගේ ඩිලෝ කරලා තියෙනවා. කියන්නේ බෑ කියලා නෑ. මට සාමාන්‍යයෙන් එහෙම මතකත් නැහැ. එකපාරක් කරෙන්න මට මතක නැහැ බෑ කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඩිලෝ ඔෆිස් එකේ වගේම යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න ඕනේ. මන්දකි. කියන්නේ ඔෆිස් වලින් පර්සනලි ආශ්‍රය කරන්න හොඳ ඩයල් එකක්. මට එහෙම හම්බ වෙලා නැහැ. පරාද ඩිලෝ ඉස්සෙනවා. මට සෙට් උන කියන්නේ නිහතමානී හොඳ ඩයල් එකක් කියලා කියන්න පුළුවන්. කියන්නේ අපි ට්‍රිප් ගියා, මලගෙවල් වල ගියා, වෙඩින් ගියා, ඔෆිස් එකේ කියන්නේ ඔෆිස් වල වලට වඩා එහා ගිය විදිහට අපි සාමාන්‍ය අපි කට්ටිය ඔක්කොම සෙට් වෙලා හිටියා. දැනටත් අපි අයින් වෙලා ගියපු කට්ටිය ආයි සෙට් වෙලා ඉන්නවා. ඒක තමයි වටින්නේ. මම කියන්නේ ඒක දිගටම තියාගන්න කියලා තමයි හැමදාම. ඩිලෝ සාමාන්‍ය මට පර්සනලිත් උදව් කරලා තියෙනවා. ඔෆිස් එකෙත් ඒ කියන්නේ මට වැඩක් තිබ්බොත් ඌ ඉන්නවා. ඌට වැඩක් තිබ්බොත් මාත් ඉන්නවා. සාමාන්‍යයෙන් අපි එහෙම තමයි හිටියේ. ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ අම්මත් උන් සපෝට් කරලා තියෙනවා. කෑම කාලා තියෙනවා. ඔක්කොම ඉස්සෙනවා. ඩිලෝ ඇත්තරම මේ සෑහෙන සපෝට් කරා මට. ඉස්සරහට වැඩ ටික කරගන්න අමාරු වෙනවා. තනියෙන් තමයි කරගන්න. තනියෙන් කියන අනිත් කට්ටිය ලොකු සපෝට් එකක් දෙනවා නැත්ද නෑ. ලොකු සපෝට් එකක් දුන්න එක්කෙනෙක් මිස් වෙනවා. ඒක අවුල් ඇත්තරම. ඩිලෝගේ ඉස්සරහට all the very best. ජය වේවා. කරන කියන වැඩ ටික ඔක්කොම උතර කරගන්න කියලා විශ් කරනවා. Thank you so much. නවීන් ගැන මොනවද කියන්න බෑද? රවීන් කියන්නේ නවීන් සුඛබුද්ධා. සුඛබුද්ධා. ඕකේ. නවීන් ඉතින් ඔය ලංකාවේ අපි ලංකාවේ ලංකාවේ only. අපි ලංකාවේ ඇහුවොත් වැඩක් කිව්වොත් අපි ලංකාවේ ඇයි. එහෙම නෑ. මේ වැඩ ටික හොදට කරා අපි හොඳ සපෝට් එකක් දුන්නා ටීම් එකට. අවුරුදු දෙකමාරක් තුනක් මාස 10ක් මත්කෝ ඒ වගේ කාලයක් අපිට හිටියා. සෑහෙන ලොකු සපෝට් එකක් දුන්නා ටීම් එකට. ඒ කියන්නේ තාමත් අස්සලා ගියත් අපිත් එක්ක එළගිරි වගේ යාළුවෙක් වගේ යාළුවන්ට එහා ගිය විදිහට මේකට වෙරින් එකට එනවා. මලගෙවල් වල සෙට් උන්නේ නැහැ. අලු වැඩේ කරේ මණ්ඩලයකට එන්නේ නැතිව. කොල්ලදී බන්නේ ඊළඟ පාරේ එළගිරි වගේ හැම එකටම සපෝට් එකක් දුන්නා. හොඳ කොල්ලෙක් සුඛබුදු හොඳ කොල්ලෙක් තරහ යන්නේ ඔව් හැම එකටම hina වෙලා ඉන්නවා. ඒක හොඳයි. ඔව් ඒක හොඳයි. රවීන්ටත් වෙන ජය වේවා.
all the very best. හොඳට වැඩ ටික කරගන්න. ඔයාගේ අලුත් ජර්නි එකට. ඩිලෝ එක කතාව. කට්ටියට මේ පටන් ගන්න කලින් දෙකක් කියන්න. සර්ප්‍රයිස් දෙකක් තියෙනවා. ඔය එකක් දැන් කියනවා. දෙවෙනි එක මේක ඉවර වෙදී කියන්න. පළවෙනි එක මේ මං රිසයින් වෙනවා කියන එක අපේ ඔෆිස් කට්ටියට අමතර වෙන කවුරුත්ම දන්නේ නැහැ. ඕක ෆස්ට්. ඊට පස්සේ තමයි එනවා මං කතා කරන්න යන්නේ. හරි. කතාව පටන් ගන්න කලින් මෙතන ඉන්න කට්ටියව මං කොලිග්ස් කියලා කියන එකට වඩා ෆැමිලි කියලා තමයි හරිනම් කියන්න ඕනේ. හේතුව මාත් එක්කම හිටපු සෙට් එකක්. මං ආවේ දැන් 2019 සේවිංස් මොබිලයිසර් කෙනෙක් විදියට ආවේ. එතකොට මාව ගත්තේ සේවිංස් මාකටිංగ్ කරන්න. ඊට පස්සේ ඔපරේෂන්ස් උත් බලාගෙන ඉඳලා කොවිඩ් ආවා. ඊට පස්සේ මාව ෆුල් ටයිම් මේ ඔපරේෂන්ස් පැත්තටම ගත්තා. ගත්තේ මිස්ටර් හේෂාන්. මිස්ටර් හේෂාන්ගේ යට ඉඳලා ඊට පස්සේ මිස්ටර් නයන් ගාවට ගිහිල්ලා ඊට පස්සේ තමයි සේවිංස් ඩිපාර්ට්මන්ට් එකේ ඇතුළට ඇවිල්ලා ඔපරේෂන්ස් ටික වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ ඕම සෑහෙන කල් ගියා. අවුරුද්දෙන් අයින් වෙනවා කියලා හිතාගෙන තමයි ආවේ. අවුරුදු 2 වුණා, අවුරුදු 3 වුණා, 4 5 6 කෙලින්ම 7ට ඇවිල්ලා තියෙන්නේ දැන්. ඔව් ඇවිල්ලා. මොකද නැත්තේ? හරි 7 කියන්නේ දැන් මාස ගණන් ඔය ගණන් ගන්න බෑ. මේ මං මුලින් කිව්වා වගේ ඔයක මේ ෆැමිලි කියලා කියන හේතුව ඔය ඇතුලේ තිබ්බ කාලේ ඇතුලේ අපි කට්ටිය ආශ්‍රය කරන විදිය තියෙනවානේ. ඒකෙන් මට කොහෙවත් ඔෆිස් එකෙන් කට්ටිය කියලා මං වෙන් කරලා බැලුවේ නැහැ. ඔය ශෂිමල් අයියා කියන විදියට කියනවා නම් මේ ශෂිමල් අයියා මට සෑහෙන කියලා තියෙනවා. ඒකෙන් very main thing එක ඇවිල්ලා ඕක තමයි. ඔෆිස් එකෙන් කවුරුත් යාළුවෝ නැහැ කියලා. ඒ වුණාට මං යද්දි ශෂිමල් අයියා කටින්ම ආවා මේ හොඳ යාළුවෙක් කියලා. එතකොට ඒ වගේ තමයි රිලේෂන්ෂිප් එකක් තිබ්බේ. ශෂිමල් අයියා කියලා කතා කරද්දී ආව අපි බලන්නේ මේ ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් විදියට නෙවෙයි. අපේ පවුලේ කෙනෙක් විදියට තමයි බලන්නේ. ඔය ශෂිමල් අයියා කියද්දී අයියා තමයි තියෙන්නේ. ඇත්තටම අයියා වගේ තමයි ඒවා කරන්නේ. මිතුණියක්වත් එහෙමයි. දැන් ඇල්වින් උනත් නංගි කසුනි නංගි කියලා කතා කරද්දී අන්න ඒ රිලේෂන්ෂිප් එකට ඒ බසුනි කබා මේ එහෙම තමයි රිලේෂන්ෂිප් එක අපේ අතරේ තිබ්බේ. ඕක දිගටම තියෙනවා. ඔතනේ මං කම්පැනි එකකින් විතරයි අයින් වෙලා යන්නේ. කට්ටියෙන් අයින් වෙලා යන්නේ නැහැ. මේ කට්ටියට මං කතා කරද්දී නැත්තම් මේ ඕගොල්ලෝ මට කෝල් එක දුන්නා නම් අනිත් පැත්තේ මං ඉන්නවා. thank you කියනවා නම් මෙතන ඉන්න කට්ටිය විතරක් නෙවෙයි මං ඔෆිස් එකට ආපු කාලේ මට වැඩ කියලා දීලා මං ආවේ ෆ්‍රෙෂර් කෙනෙක් විදියටනේ. කිලිම ඒ ලෙවල් ඉවර වෙලා වෙන මොකුත් කරලා තිබුණේ වෙන ජොබ් එකක්වත් ගිහිල්ලා තිබුණේ නැහැ. ෆ්‍රෙෂර් කෙනෙක් විදියට ආවේ ස්කූල් ලීව. එතකොට චරිත් අයියා හිටියා, හෂාන් අයියා හිටියා, දනුක අයියා හිටියා. ඒ කාලේ ඉඳලා තාම ඉන්න කෙනෙක් නම් ශෂිමල් අයියා සර් මිතුණක ඒ සෙට් එක. අනිත් කට්ටිය අයින් වෙලා ගියාට LB එකෙන් මං ආවට පස්සේ අමතක කරන්න බැරි කට්ටියකින් මේ කට්ටියව කියනවා නම් ඒ කට්ටියවත් අනිවාර්යෙන් ඉන්නවා. සර් මෙතනින් නැති වුණාට සර්ුත් එහෙමයි සෑහෙන සපෝට් කරලා තියෙනවා. නිවාඩු වුණත් එහෙමයි ඉගෙන ගන්න දේවල්ටත් සෑහෙන සපෝට් කරනවා. ඔක්කොටම thank you කියලා ඉවර කරන්න බෑ. thank you කියලා ඉවර කරොත් මෙතනින් ඉවර වෙනවා. මං හැබැයි මේ රිලේෂන්ෂිප් එකයි නැත්තම් මේ කට්ටිය අතර තියෙන මේ බැඳීම මෙතන ඉවර කරන්න කැමති නෑ ඇත්තටම. මං ගියාට පස්සේ මගේ වැඩ ටික ශෂිමල් අයියයි මිතුණියක්යි නැත්තම් ඉන්න කට්ටියට බෙදලා යන එක මට පොඩ්ඩක් අවුල්. මට හොඳටම තේරෙනවා ගියොත් ඔය ප්‍රෙෂර් එක අලුත් එක්කෙනෙක්ට දාගන්න අලුත් එක්කෙනෙක් නෑ. ඉන්න කට්ටියට ඕක බෙදලා යන්නේ. ඒක ටිකක් අමාරුයි. මටත් දැන් ඔක මාසයක් දීලා මං ඉන්න හේතුවත් ඕක තමයි. නැත්තම් මං ඊට වඩා කලින් යනවා. ඊට කලින් කවුරුහරි දැන් මං මාසයක් වැඩ කරගෙන ඉද්දි තව එක්කෙනෙක්ව ගන්නවා ඊට පස්සේ ආව ට්‍රේන් කරලා යන්න කියලා බැලුවේ. නේ නෑ ඉන්න කට්ටියට සෑහෙන ප්‍රෙෂර් වැඩි වෙනවා. ස්පෙෂලි ශෂිමල් අයියට.
මේ ඉස්සර බලපු දේවල් දැන් එයාට බලන්න බැරි වෙලා තියෙන මට්ටමට එයාට වැඩ වැඩි වෙලා තියෙනවා. කියන්නේ මේල්ස් චෙක් කරන්නවයි මේ ඒවා ටික අපි ෆුල් සපෝට් එක දෙන්න වෙනවා ඊට පස්සේ ඉන්න කට්ටිය. කියන්නේ නෙත්මින වෙන්න පුළුවන්, ඇල්වින් වෙන්න පුළුවන්. පොඩ්ඩක් මේල් පැත්තට බර දාලා බලන්න. මේ ශෂිමල් අයියා ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කට්ටියට කිව්වේ නැති වුණාට ඔය IT කට්ටියටයි ශෂිමල් අයියටයි සජිත් අයියා දසුන් තියන් ඒ කට්ටියත් එක්ක සෑහෙන වැඩ ටිකක් කරගෙන යනවා. ඒවා ටික යාට කියාගන්නත් බෑ හේතුව එච්චරටම බිසි. එච්චර දේවල් එයා චෙක් කරනවා. දැන් සාමාන්‍යයෙන් වැඩක් කරලා ටින්ගාලා ඉවර වෙන සීන් එකක් නෑ අපි. එකපාරක් එක සිස්ටම් එකක් සම්පූර්ණ චෙක් කරලා මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා කිව්වට පස්සේ ඒ කට්ටිය ඒක හැදුවට පස්සේ ආයෙ මුලින් ඉඳලා same thing repeat කරන්න වෙනවා. ඒකට යන කාලයයි ඒකට යන මහන්සි ඒ ඔක්කොම කරන කට්ටියට විතරයි දන්නේ. මං ශෂිමලා කිව්ව විදිහට එයාට සපෝට් එකකට මං හිටියා. ඒ වුණාට ඒ දේවල් මට බලන්න බැරි වුණා ඇත්තටම. මට තාම මතකයි කාඩ් සිස්ටම් එකේ රිපෝට් එක තාම බැලුවේ නෑ. චුට්ට එහෙමින් බලපුවා විතරයි. මේ කට්ටිය ඒ නිසා ෆුල් සපෝට් එක දෙන්න. මේ ඉන්න කට්ටිය එනම් හැමෝටම සපෝට් එකක් දීලා වැඩ ටික කරගෙන යන්න. ගියාට පස්සේ අමතක කරන්න නම් එපා. මාව මතක් වෙද්දී අනිවාර්යෙන් කට්ටියගේ මූණේ හිනාවක් ඇති කියලා මං හිතනවා. හේතුව හැමෝටත් එක්කම ස්මූත් රිලේෂන්ෂිප් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඔය මේ පොඩ්ඩක් තරහා ගිහිල්ලා තියෙන වෙලාවේදී පොඩ්ඩක් කෑ ගහලා අඩමන කියලා තියෙනවා ඇති. මේ ඒවා හිතේ තියාගන්න එපා. පවර්ෆුල් වර්ඩ්ස් දෙකක් තියෙනවා. එකක් thank you, එකක් sorry. sorry කියනවා නම් මම එහෙම තරහා ගිහිල්ලා ඔයගොල්ලන්ට කෑ ගහලා තිබ්බා නම් මොකක් හරි කරලා තිබ්බා නම් I'm sorry. and මෙච්චර කල් අවුරුදු 7ක් විතර ඔයගොල්ලන්ට එක්ක හිටපු ඔයගොල්ලන් කරපු සපෝට් එකටයි මාත් එක්ක හිටපු එකටයි thank you so much. කලින් කිව්වා වගේ whenever මාව මතක් කරද්දී ඔයගොල්ලෝ හැමෝටම මාත් එක්ක තියෙන මොකක් හරි හොඳ මතකයක් ඇති. ඒක හිතලා ස්මයිල් කරන්න. and second surprise එක තියනවා කිව්වේ මම ඔයගොල්ලෝ හැමෝටම පොඩි gift එකක් ගෙනාවා. මාව මතක් කරලා ඒක තියාගන්න. thank you. Remember me and smile. Navin zero kira dia. මං ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කට්ටිය තනි තනි කියන්නේ සෙට් එකම සුපිරි සෙට් එකක්. රවුලු දෙයි. එක එක ෆොටෝ වල එක එක විදිහට ඉඳලා තියෙන්නේ. මේක වරුවා. අල්ලම්. Thank you so much Shikmali. අපි ලංකමයාගේ මොඩල් ගියලු විතරයි. මේවා ඉස්සලා දින්න මට. මේවා ඉස්සලා දින්න. මේකේ මොනවද තියෙන්නේ? මේ බලන්නනේ. සර්ප්‍රයිස්. එලා thank you so much. නෑ නෑ ඉවතලම් දේවල් ටික හදලා තියෙනවා. මේක තමයි බස් ස්ටොප් එක.
මගේ මෙන්ටලිටි එකේ තිබ්බේ අර වර්ක් එන්වයරන්මන්ට් එක වෙනම විදියට හැදිලා. ඉතින් මේක ආවට පස්සේ ඒත් එක්ක අවුරුදු එකයි මාස 10ක් විතර ගියා. ඒ තිබ්බ වයිෆ් එකේම සෑහෙන්න වෙනස් වුණා. මේක නෙමෙයි එන්වයරන්මන්ට් එක, මේක තමයි එන්වයරන්මන්ට් එක කියලා. ඒක මගේ ඇත්තටම කාලයක් නෙවෙයි. ඒකට ඉතින් ඒකලා චරිතය මතක් කරගන්න ඕනේ. අන්න ටික ඔක්කොම ඊපස්සේ මගේ ටීම් එක ශ්‍රී ලංකාවේ ටීම් එක අදිනේ අර ටීම් එක කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ඔක්කොම ලංකාවේ දැන් අලුත් ජොබ් එකකට ගිහිල්ලා මට මේ කියන වයිෆ් එකේ හිට ගන්නද දැන් මේ වයිෆ් එක ආයෙ කොහෙවත් දෙන්නෙත් නැහැ. ආවනේ මේ ටීම් එක තනියම අර ග්‍රවුන්ඩ් ලෙවල් ටීම් එක කියන්නේ ඔබ ග්‍රවුන්ඩ් වල කියන්නේ ග්‍රවුන්ඩ් වල දැන් මගේ HSBC එකත් එක්ක බලලා ඉන්නේ වෙනම මානවද කාර්යාලය වගේ වෙනම ලෙවල් එකයි. කියන්නේ අර ෆැමිලි එකක් කියන එක නෑ. ඒවා වෙනම environment අර මේ environment එකට ගහන්න බෑ. ඔය කියන් මට මේ ෆැමිලි එක අදටත් මම යනවා එනවා කප්පිව හම්බ වෙනවා කතා කරනවා මේ වයිෆ් එකේ හැදුන නිසා තමයි. ඉතින් මම මොඩම කියනවා ඊට පස්සේ ශෂිමාල්ලා මාර විදියට සපෝට් කරනවා. මැනේජර් හරිද අපිට වඩා වෙනම අපිට වඩා එහෙන වයසයි නෑ වයසයි හරිද තව කෙල්ලකුත් නෑ අණ්ඩට තමයි කියන්නේ වෙන්නේ අණ්ඩට තමයි කියන්නේ වෙන්නේ හරිද ඉතින් මේ යන්න ඕනේ අර මේචේරියල් පොසිෂන් එකට ඒක ඕනේ තර කොහොම බලන්න ගියේ ඔක්කොම එකට ඉතින් මම ඒක මහානේ දෙලෙට දෙනවා අපි අයිය මල්ලි ලෙවල් එකේ මොනවා රෙස්පෙක්ට් එක එහෙමම තියෙනවා. ඒ තියාගෙන ඒ හිතියේ අයිය මල්ලි ලෙවල් එකේ. කියන්නේ ශෂි මාතනෝ කයිනම අට ගොඩක් දේවල් කියලා තියෙනවා. මේක මෙහෙම කරපන් අරේම කරපන් අරේම හොඳ නෑ මේ හොඳ නෑ. එහෙම කියන එක මට කියන්න ඕනේ මම මේ ටීම් එක අරගාගෙන කියන්නේ මම වෙන තැනකට ගිහින් දැන් අවුරුද්දක් ඉඳලා ඒ වයිෆ් එක මට ඒ වර්ක් එන්වයරන්මන්ට් එක ගන්න බැහැ. ඒ ගන්න ඕනෙත් නෑ, එක්ස්පෙක්ට් කරන්නෙත් නෑ. මම ඉතින් පට්ට ආදරේ මේ ටීම් එකට. හැමෝටම thank you. මුගේ තනි බොරුව දින්නේ. අනේ මොඩව ගම් කරමු. මට අපිට වැඩ කියලා දුන්න මිනිස්සු. මම මාර විදිහට ආදරේ මේ ටීම් එකටම බවත් අයියා. මම අදටත් යන වෙනවා කට්ටියව බලනවා අපිත් එක්ක කතා කරනවා. මේ මොකද මගේ යාර හිතේ මේ ලෙවල් එක ඇතිලා ඉවරයි. ඉතින් කට්ටියටම thank you. ලොකු මාන්නවල් මුළු තියාගෙන මම මෙහෙම ඉන්නේ මම මේ කෙනෙක් ඒව තියාගෙන නෑ. කට්ටියම හැමෝම මේ සහෝදරයෝ ඉන්දියා අනිත් එක කියන්නේ මගේ අතින් මම සාමාන්‍ය වීඩියෝ කරනවා වීඩියෝ වල මොනවා හරි ඉදිරි ඉදිරියලා ඉතිලා තියෙනවා සබ්ජුවල්ලේගේ තමයි ඉදිරියලා තියෙන කොට ඒවටයි සෝරි මගේ අතින් මොනවා හරි වැරද්දක් සිද්ධ වුණා නම් සෝරි එච්චර තමයි